එකමත් එක රටක ලස්සන පොකුණක් තිබුණා. ඒක ලස්සන මල් වලින් පිරීලා තිබුණා වගේම නොඑක් වර්ගයේ සත්තුන්ගේ නිවහන වුණා. හංසයෝ, තාරාවෝ, ගෙම්බෝ සහ මාළු ඒ හැමෝම එහි බොහොම සතුටින් ජීවත් වුණා. ඒත් එකපාරටම ඒ රටට නියෝගයක් ආවා. වතුර නැතිව ගස්වැල් මැලවෙන්න ගත්තා. එකම වැහි වලාකුලක්වත් නැතිව අහස නිල් පාටට බැබළුණා. ටිකෙන් ටික පොළවේ දිය හිඳී යන්න පටන් ගත්තා. පොකුණ හිටපු හැම සතෙක්ම මේ ගැන හිටියේ ලොකු කරදරයකින්. ඊට වඩා හොඳ පොකුණක් හොයාගෙන හංසයෝ ඉගිලී ගියා. ළඟපාත වෙන ගඟක් තියෙනවද බලන්න තාරාවෝ ඇවිදගෙන ගියා. ඒත් යන්න තැනක් නැති නිසා මාළුවෝ Taman ඉක්මනටම මැරෙයි කියලා බයෙන් ගෙහෙන්න ගත්තා. ඔවුන් අතර ගෙම්බෝ දෙන්නෙකුත් ජීවත් වුණා. අපි දැන් මොකද කරන්නේ? අපිට ගිහින් වතුර හොයාගන්න වෙනවා. නැත්තම් අපි මැරෙයි. ඉතින් ඒ දෙන්නා පොකුණෙන් එළියට පැනලා වතුර හොයාගෙන ගියා. කාලයක් ගියාට පස්සේ එයාලට පරණ ලිඳක් හම්බ වුණා. එයාලා ඒකේ බැම්මට පැනලා ඇතුළට එබිකම් කරලා බැලුවා. එතන පිරිසිදු නැවුම් වතුර තියෙනවා එයාලා දැක්කා. ලොක්කු සතුටකින් ඇතුළට පැනපු ඒ දෙන්නා ඇති වෙනකල් වතුර බිව්වා. ඒක ගැඹුරු සීතල ලිඳක්. අපි මෙහෙම යමු. අපිට කවදාවත් මෙහෙන් යන්න ඕන වෙන්නේ නැහැ. ඒත් වයසක ගෙම්බා හරිම බුද්ධිමත්ති. ඔහු අහස දිහා බැලුවා. ඊට පස්සේ ලිඳේ වතුර දිහා බැලුවා. වතුර මට්ටමයි ලින්කටයි අතර ලොකු පරතරයක් තියනවා ඔහු දැක්කා. වැස්සක පාටක්වත් පේන්නේ නැහැ. අහස දිහා බලන්න. ඒක හොඬටම නිල් පාටයි. අපු මේ ලින්දෙන් ඉක්මනටම යන්න ඕන. ඇයි මෙතන හොඳයිනේ. වතුර තියෙනම අපි ඉමු. නියගය තව දිගටම තිබුණොත් මේ වතුරත් ටික ටික හින්දෙන්න ගනීවි. එතකොට අපිට වතුරේ ඉඳන් ලින්කටට පනින්න බැරි වෙයි. එතකොට අපි මෙතන හිර වෙයිද? ඔව්, එළියට යන්න විදිහක් නැතිව අපිට මැරෙන්න වෙයි. අන්න ඒකයි පනින්න කලින් හිතලා බලන්න ඕන. යම් දෙයක් කරද්දී මේ මොහොත ගැන විතරක් නොහිතා දුර දිග බලන්න ඕනේ ඒකයි. තරුණ ගෙම්බාට කාරණය තේරුණා. පුළුවන් වෙලාවෙම ඒ දෙන්න ලින්දෙන් එළියට පැනලා Tamanගේ ගමන ආයෙත් පිටත් වුණා.